තෙරුවන් සරණින් ඔබට සෙත් වේවා. සදේවත්නි තථාගත ලෝතර ශ්‍රී සද්ධර්මයෙන් පින්සාර වූ සිත් සතන් නිවාසන හාලන්නට පැය 24 මුළුල්ලේම සදහම් sannivedanaya සිදු කරන බෞද්ධ රූප වාහිනී නාලිකාව එකී සදහම් sannivedanයේ මේ හෝරාවට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත පානතුරේ අරිය ධම්මනාහිමි අනුස්මරණ රූපවාහිනී මෙතරයේ සිට මෙලෙසින් ආරම්භ කරන්නේ. මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින වත්තල වැලිකඩ මුල්ල ශ්‍රී අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති පූජනීය අවසරයි අපට නම සිහිපත් කරන්නට කැලණියේ ශාසන වංශ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම ප්‍රථම කොට දොහොත් මොදුනත් මැද සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි අද දේශනාව වෙනුවෙන් පුණ්‍යකාමී දායකත්වය ලබා දෙන්නේ ගොඩැල්ලවත්ත පාර මාළවී පදිංචි පින්වත් ඩොරෙන් සමරවික්‍රම මෑණියන් අංජන සෙනවිරත්න අප්සරා සෙනවිරත්න යන ඒ පවුලේ දූදරුවන් ඇතුළු සදැහැති පින්වතුන් පින්වතියන් විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදැහැසිත ඇතිව තැන්පත්ව මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවමෙතං මහරජ එවමෙතං මහරජ සබ්බේ සත්තා මරණ ධම්මා මරණ පරියෝෂනා මරණං අනතීතාති ශය්‍යතාපි මහරජ යානි කානිචි කුම්භකාර භාජනානි ආමකානි චේව පක්ඛානි ච සබ්බානි තානි භේදන ධම්මානි භේදන පරියෝෂානි භේදං අනතීතාති එවමෙව කෝ මහරජ සබ්බේ සත්තා මරණ ධම්මා මරණ පරියෝෂනා මරණං අනතීතාති. ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන තවත් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම. අද තමනුත් බණ අහලා බොහෝ දෙනෙක්ට බණ ඇසීමේ ඉඩ ප්‍රස්තාව සලස්වා දීමට මේ උතුම් ධර්ම දානමය පිනෙහි සදැහැති දායකත්වය සම්පූර්ණ කරන්නේ මාළඹේ ගොඩැල්ලවත්ත පාර පදිංචි ඩොරින් සමරවික්‍රම මෑණියන් අංජන සෙනවිරත්න පුතණුවන් අප්සරා සෙනවිරත්න දියණිය ප්‍රධාන කොටගෙන පවුලේ සියලුම දෙනා තමන් නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත ඥාතීන් සියලුම දෙනාට පින් දෙන්නට
සුජීවත්ව වාසය කරන හැම දෙනාටම උතුම් තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. මේ හැම දෙනාටම ජීවිතය යහපතම වේවා, බලාපොරොත්තු සඵල වේවා, මෙලොව පරලොව යහපත් වේවා, අවසන කෙලවර උතුම් නිවන් සම්පත්ම සාක්ෂාත් වේවා කියන උදාර බලාපොරොත්තුවෙන් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. පින්වත්නි, බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේන සූත්‍රයක් ඇසුරින්. කෝසල සංයුත්තේ සඳහන් මේ සූත්‍රයේ නම අය්‍යකා සූත්‍රය. පාලියෙන් අය්‍යකා කියලා කියන්නේ ආච්චි අම්මා. එහෙම නැත්නම් මිත්තනිය. ආච්චි අම්මා කෙනෙක් මුල් කොටගෙන කරපු දේශනාව තමයි අය්‍යකා සූත්‍රය. හැබැයි මෙසේ ආච්චි අම්මා කෙනෙක් නෙමෙයි. ඒ කාලේ දඹදිව හොල්ලගෙන හිටපු පසේ නදී කොසල් මහරජුරුවන්ගේ ආච්චි අම්මා. මේ සූත්‍රය අපි හැම දෙනාටම ජීවිතය ගැන අලුත් දැක්මක් ඉදිරිපත් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ දවසක් දහවල කොසල් මහරජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. කොසල් රජුරුව මේ බුදුහාඳුරු මුණ ගැහෙන්න එන එක පින්වත්නි 아무තු සිදුවීමක් නෙවෙයි. මොකද අපේ ඇත්ත දන්නවා රජුරුව බුදුහාඳුරුවත් එක්ක හරිම සමීපයි. එනිසා මොනතරම් රාජකාරී තිබ්බත් කොසල් රජුරුව පුරුද්දක් විදිහට හැම දවසකම එක වතාවක් හෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. දැන් බොහෝ සූත්‍රවල කියනවා ඒ බුදුරජාණන් වහන්සේත් එක්ක තිබ්බ සමීප ඇසුර නිසා රජුරවන්ට මොනතරම් කාර්යබහුලතාවයක් තිබ්බත් ටික වෙලාවකට හරි ඇවිල්ලා බුදුහාඳුරු දැකීම මාත්‍රයකින් හරි හිත පහදව ගන්නට අවශ්‍යතාවය තිබ්බා. ඉතින් රජුරුව මේ බුදුහාඳුරන්ගේ ඇසුරට ප්‍රිය කරපු කාරණා ගැන බුදුහාඳුරන්ට රජුරුවම කියලා තියෙනවා. භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ. බුදුහාමුදුරුවොත් රජ පවුලක කෙනෙක්, මමත් රජ පවුලක කෙනෙක්, දෙන්නම ශාස්ත්‍රීයයෝ. ඒ නිසා ආශ්‍රය කරන්න ආසයි. ඊළඟට කිව්වා බුදුහාමුදුරුවොත් කොසල් රටේ රටවැසියෙක්, භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ, මමත් එහෙමයි. අපි දෙන්නගේ ගම්පලාතුත් සමානයි. භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ, බුදුහාඳුරන්ටත් 80යි මටත් 80යි. අපි දෙන්න එක වයසේ. එසා බුදුහාමුදුරුවෝ මට හරි ප්‍රියයි. රජුරුව පින්වත්නි බුදුහාමුදුරන්ට ලොකු ගෞරවයකුත් තිබ්බා. දැන් ඔය සමහරු එක එක ක්‍රමවලට වන්දනා කරනවානේ. කොසල් රජුරුව කොහොමද වැන්දේ? භගවතා පාදේන සිරසා නිපතිත්වා. බුදුහාමුදුරන්ගේ කකුල් දෙක උඩ තමන්ගේ නලල තියලා. භගවතා පාදේන මුකේන පරිචුම්බති. බුදුහාමුදුරන්ගේ කකුල් දෙක තමන්ගේ කටින් ඉඹගෙන ගිහිල්ලා. පානිංච සම්භායති. කකුල් දෙක හොඳට අතගාලා මම පසේ නදී කෝසල, මම පසේ නදී කෝසල, මම පසේ නදී කෝසල කියලා 3 වතාවක් කිය. පරම ගෞරවාදරයක් බුදුහාඳුරන්ට තිබ්බා. ඉතින් ඔහොම හැමදාම බුදුහාඳුරම මුණ ගැහිලා සතුටු සාමිච්චි කතා කරලා යන රජුරුව දවසක් මේ දහවල් කාලේ බුදුහාඳුර මුණ ගැහෙන්න ආවා. ඒ මුණ ගැහිම ටිකක් වෙනස්. මොකද රජුරුව හොඳටම හේබාලාගේ ශරීරයකින්, දුක්බර මුහුණකින්, ඇස්වල කඳුළු පුරෝගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ අහනවා, මහරජතුමනි කොහේ ගිහිල්ලාද මේ දවල් එන්නේ? ඒ පාර කියනවා, ස්වාමීනි මම මගේ ආච්චි අම්මාගේ ගෙදර ඉඳලා එන්නේ. ස්වාමීනි මට හිටිය ආච්චි අම්මා කෙනෙක් ජරා ජීර්ණ වෙච්ච, වයෝවෘද්ධ වෙච්ච මහලු. දිගු කාලයක් මේ ජීවිතේ ගත කරපු, පිළිවෙලින් පැසුණු වයසට ආපු මිත්තනියා. අත් ලස්සනයි නේ කීම. නේද?
අය්‍යකා මේ භන්තේ කාලකතා ජින්නා උද්දා මහල්ලකා අද්දගතා වයෝ අනුපත්තා විසංවාස සතිකා ජාතිය. මට ඉන්නවා පිළිවෙලින් වයසට ගිය මෙහෙම ආච්චි අම්මා කෙනෙක්. එයා කාලකතා මරණයට පත් වුණා. ස්වාමීනි මං එහෙ ඉඳලා යන්නේ. මේ ආච්චි අම්මා බුදුහාමුදුරනේ අය්‍යකා කෝපන මේ භන්තේ පියා අවෝසි මනාපා. මට හරි ප්‍රියයි. මට හරි මනාපයි. මං බුදුහාමුදුරනේ පුංචි කාලේ ආච්චි අම්මත් එක්කම හැදිච්ච කෙනෙක්. දැන් කොසල් රජුරන්ගේ අම්මයි තාත්තයිත් රජවරු බිසෝවරුනේ. ඒගොල්ලන්ට ඉතින් වැඩ කටයුතු අධිකයි. ආච්චි අම්මා ළඟ තමයි වැඩිපුර හැදෙන්නේ. දැන් ළමයිනුත් එහෙමයි. මොන දෙයටත් ආච්චියේ සීයේ කියාගෙන පසෙන් වැටිලා ඉන්නේ. කොසල් රජුර කියන මමත් පුංචි කාලේ එහෙමයි. ආච්චි තමයි බත් කැව්වේ, ආච්චි තමයි නෑව්වේ, ආච්චි තමයි හොරතල් කරේ, ආච්චි තමයි කතන්දර කියලා දුන්නේ. ඒ ආච්චි මට හරි ප්‍රියයි මනාපයි. මමත් එහෙමයි. මාත් මගේ ආච්චි අම්මට ප්‍රියයි මනාපයි. මං ඒ කාලේ බුදුහාමුදුරනේ හිතනවා මගේ ආච්චි අම්මා මැරෙන්නේ නැත්තම් ෂෝක් කියලා. නේද? පුංචි කාලේ පුංචි කමට හිතනවා ආච්චි අම්මා මැරෙන්නේ නැත්තම් හොඳයි කියලා. බුදුහාමුදුරනේ පුංචි කාලේ විතරක් නෙමෙයි මං රජ වුණාට පස්සෙත් ආච්චි ටික ටික වයසට යද්දී ආච්චි දිරද්දී ආච්චි ටික ටික ලෙඩ වෙද්දී මම හිතනවා කවුරු හරි කෙනෙක් මගේ රාජකීය අස්සය අරගෙන ආච්චිව නොමැරී ඉන්න ස්වභාවයට පත් කරනවා නම් මං රාජකීය අස්සයක් දෙනවා. කවුරු හරි මගේ රාජකීය ඇතාව ඉල්ලුවොත් දෙන්න මං ආච්චිව ජීවිත කාලෙම තියන්නම් කියලා අමරණීය කරනවා නම් මං රාජකීය ඇතක් දෙනවා. මොකද ආච්චි වටිනවා. ආච්චිට මං එච්චර ආදරේ. ස්වාමීනි තව කවුරු හරි මගෙන් ඉල්ලුවොත් රජතුමනි හොඳයි දෙන්න මට ගම්වරයක් කියලා මං ගම්වරයකුත් දෙනවා. මගෙන් ජනපදයක් ඉල්ලුවොත් ඒකත් දෙනවා. රටින් භාගයක් ඉල්ලුවොත් ඒකත් දෙනවා. මොකද ආච්චි මට වටිනවා. හැබැයි බුදුහාඳුරනේ ඉතින් කරන්න දෙයක් නැහැ. අද ආච්චි මැරුණා. මම මේ ආච්චිගේ මල ගෙදර ඉඳලා එන ගමන් ඔබ වහන්සේව බැහැ දැකලා යන්නයි ආවේ කිව්වා. බුදුහාඳුරෝ ඒ වෙලාවේදී පින්වත්නි රජුරවන්ට දේශනා කරන සබ්බේ සත්තා මහරජ මරණ ධම්මා මරණ පරියෝසනා මරණං අනතීතාති. මහරජතුමනි ඕක කොහොමම තමයි. සියලු සත්වයෝ මරණය ස්වභාව කොටගෙන ඉන්න අය. ඒ විතරක් නෙමෙයි සියලු සත්වයෝ මරණය කෙලවර කරගෙන ඉන්න අය. ඒ වගේම සියලු සත්වයෝ මරණය ඉක්මවන්න බැරි අය. බලන්නකෝ. මරණ ධම්මා මරණ පරියෝසනා මරණං අනතීතාති. මරණය ධර්මතාවයක් කරගත් අය, ජීවිතේ මරණය කෙලවර කොටගත් අය සහ මරණය නොඉක්ම වූ අය. මේ බණ ටික ඇහුවාම තමයි රජුරන්ගේ දුක නැති වුනේ. දැන් අද අය්‍යකා සූත්‍රයේදී කියලා දෙන්නේ මේ කරුණු තුන ගැන. මේ මන්දෙන් පළවෙනි එක මරණ ධම්මානේ. නේද? ජීවිතේ ධර්මතාවයක් මරණය. තව ධර්මතා තියෙනවා මොනවද? අපි ඉපදෙනවා. ජාති කියන එක ධර්මතාවයක්. සසර ඔබ නිවන සාක්ෂාත් කරේ නැත්නම් ඉතින් කැමති වුණත් නැති වුණත් ඉපදෙනවා. දැන් සමහරු කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි විඳින දුක් මරණාම ඔක්කොම ඉවරනේ. උපාසකම්මලා කියනවා අපි පුදුම කර්මයක් ගියා. S2 පිය වෙනකම් විතරනේ. මෝඩකමට. දැන් ඔබ හිතනවාද S2 පිය වුණා කියලා මේක ඉවරයි කියලා? නෑ ආයෙ ගිහිල්ලා උපදිනවා. සමහරලාට මීටත් වැඩිය දුක් කරදර ගෙවන්න වෙනවා ඒකෙදී. මොකද සසර ඔබ නිර්වාණය සාක්ෂාත් කළේ නැත්තම් ඒ නිර්වාණය සාක්ෂාත් නොකළ කෙනා සසර නැවත නැවතත් මව් කුසකට හෝ බිත්තරයකට එනවා. පටිච්චසමුප්පාදේ කියනවානේ කොහොමද ජාතිය සකස් වෙන්නේ? භවපච්චය භවයට වැටිලා හිටපු නිසා. භවය සකස් වෙන්නේ උපාදාන පච්චය දැඩිව අල්ලා ගත්ත නිසා. උපාදානය සකස් වෙන්නේ තණ්හා පච්චය. තණ්හාව නිසා. තණ්හාව සකස් වෙන්නේ වේදනා පච්චය විඳීම නිසා. එහෙනම් අවිද්‍යාව තමයි මුල. අවිජ්ජා පච්චය කියලානේ පටන් ගන්න. අවිද්‍යාව තියෙනකන් නැවත නැවත යනවා. එහෙනම් මිනිස්සු සමහර වෙලාවට පින්වත්නි හිතාගෙන ඉන්නවා මරණයටපත් වීමෙන්ම ඔක්කොම ඉවර වෙයි කියලා. එහෙම ඉවර වෙන්නේ නැහැ. මොකද ලෝකේ ධර්මතාවය තියෙනවා. මිනිස්සු ඉපදෙනවා. මිනිස්සු ටික ටික දිරනවා. ජරා කිව්වේ ඒකනේ.
ඊට පස්සේ මිනිස්සුන් ලෙඩ වෙනවා. ඕව නවත්තන්න බෑ. ඒ වගේ එකක් තමයි මරණය. අපි ඕන වෙලාවට එන්නෙත් නැහැ, ඕන වෙලාවට යන්නෙත් නැහැ. ඒ නිසා මේ ධර්මතාවයට ලෝකේ සියලු සත්වයෝ යටත්. පින්වතුනි බණ අහන ඔබ විතරක් නෙමෙයි බණ කියන මමත් යටත්. අපිට මේ ධර්මයේ කියලා දීපු තථාගතයන් වහන්සේත් යටත්. මොකද උන්වහන්සේට අවසාන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි සතර ඉර්ධිපාද වඩපු බුදුවරයෙක් ඉන්න පුළුවන් ආයු කල්පයක්. ඒ නිසා ඔබ වහන්සේත් ආයු කල්පයක් ඉන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? ආනන්ද දැන් මම දිරපු කරත්තයක් වගේ. මේ ශරීරයේ දැන් වයසින් පරිපාකයකට ගිහිල්ලා මේක ඇදගෙන යන්න ගියාම අමාරුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලා ඉවරයි. ඒ නිසා බුදුවරුන්ට පසේ බුදුවරුන්ට මහරහතන් වහන්සේලාට මේ හැමෝටම පින්වත්නි දවසක මරණය කියන ධර්මතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් බුදුහාඳුරෝ කියනවා මේක ධර්මතාවයක් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙනස් කරන්න සමත් ජගතෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ නීතියත් එක්ක බැඳිච්ච ක්‍රියාවලියක් මරණය. එනිසා උපන් සත්වයෝ සියල්ලෝම යම් දවසක මරණයටපත් වෙනවා. දැන් අපි දන්නේ කොහෙදීද, කොතනදීද, කවදාද, කොයි ආකාරයටද ඔය මොකවත් දන්නේ. හැබැයි එකක් දන්නවා මැරෙනවා. ඒක ආකාරයේ දිනය වේලාව අපි දන්නේ නැහැ. බලන්නකො බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය පේශ කර්ම දියණියක්. මේ පේශකාර දියණියෝ කියලා කියන්නේ දැන් අද නම් ගොඩක් ඔය සිංහල භාෂාව එහෙම අඩුවෙන් භාවිතය නිසා දන්නේ නැහැ. ගාමන්ට් එකක වැඩ කරපු ගෑන් ළමෙක්. එහෙම කිව්වම නේ දන්නේ. මේ පේශකාර දියණිය දවසක් පාර දිගේ එද්දී බුදුරජාණන් වහන්සේ අහනවා කොහේ ඉඳන්ද එන්නේ? දන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාඳුනන අහනවා කොහෙද මේ යන්නේ? දන්නේ නැහැ කිව්වා. ඊළඟට කව දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ කිව්වා. වටේ හිටපු මිනිස්සු ඔක්කොම බලන්නකෝ කටකාර කමට අර බුදුහාඳුනෝ එක්කත් එකට එක කියපු හැටි කියලා. බුදුහාඳුනෝ කිව්වා නෑ නෑ එකට එක කියප එකක් නෙමෙයි. මේ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙල්ලා. සසර ගැන අවබෝධයෙන් ඉන්නේ. මං පළවෙනි ප්‍රශ්නය ඇහුවේ කොහේ ඉඳන්ද එන්නේ? ඒ කියන්නේ මේ මිනිස්සෙක් කියලා ඉන්නවා මේ භවයටපත් වෙන්න කලින් සසරේ කොයි තැන ඉඳලාද මෙතෙන්ට ආවේ? චුතූපපාත සත්‍යයේ උපත විපත කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කියලා දන්නේ නැහැ. ඒ පාර ඇහුවා කොහෙටද යන්නේ? දැන් මෙතන මැරුණොත් කොහෙද යන්නේ? දන්නේ නැහැ. ඒකත් අපි දන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා දන්නේ නැද්ද? ඒ කියන්නේ කොයි හරි ඉඳලා එනවා කියන එකත් මැරුණට පස්සේ කොයි හරි යනවා කියන එක ස්ථිර වශයෙන් මැරෙනවා කියන එක දන්නේ නැහැ. දන්නවා. ඊළඟට දන්නවද? කවදා කොහෙදී කොතනදී කොයි ආකාරයට වෙයිද නෑ දන්නේ නෑ කිව්වා. ඔන්න අවබෝධය. එනිසා මරණය කියන ධර්මතාවයේ ජය ගන්න පින්වත්නි අපි කාටවත් බෑ. ඒක ලෝක ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ට කියනවා රජතුමනි මේ ලෝකයේ තුල අපි මැරෙනවා කියන එක තේරුම් ගැනීම තුළ තමයි අපේ ජීවිතේ ඉදිරියට යන්නේ. දැන් හිතන්නකො කාඩ්ගෙන් හරි අහපුවම ඔය මරණය ගැන අවබෝධයෙන් ඉන්නේ. ඔව් හොඳ අවබෝධය. එයා කියනවා අපි හෙට වෙනකන් ඉඳ දන්නේ නැහැ. දැන් හෙට වෙනකන් ඉඳීද දන්නේ නැහැ කියද්දිම එතනම තියෙනවානේ තව දවසක් ඇත කියන එක. එතකොටත් පින්වත්නි ප්‍රමාද වැඩි. සමහරුන්ට හිතන්න පුළුවන් මම ඊළඟ ආහාර වේල කනකන් ඉඳීද දන්නේ නැහැ. එතකොට එතනත් ආහාර වේලක් තව කණ්ඩක් තියෙනවනේ කියලා එතනත් වෙලාව ටිකක් තියෙනවා. සමහර කියනවා මම දහවල් වෙනකන් ඉදීද දන්නේ නැහැ. රෑ ගෙවෙනකන් ඉදීද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා තමන් අතට ගත්ත බත් පිඬ සමහර වෙලාවට කටට දාගන්න වෙයිද දන්නේ නැහැ. දාගත්ත බත් පිඬ දිරවන්න ඉඩ තියෙයිද දන්නේ නැහැ. බොහොම අසුරු සනක් තරම් කෙටි කාලයකදී ජීවිතේ අපිට නැති වෙලා යන්න පුළුවන්. එනිසා පින්වත්නි මේ මරණය කියන ධර්මතාවයක් අපිට තියෙනවා කියලා නොදන්න කෙනා තමයි ජීවිතේ හැමතිස්සෙම නොඑක් පැතිවලට හිත දුවලා රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අපායට යන පාර සකස් කරන්නේ. දැන් ඔබ හිතන්නකෝ යම් කෙනෙක්ට හිතෙනවා නම් අනේ දැන් මම මැරෙන එකක් නෑ මම මේ හොඳට ඉන්නේ ගහක් ගලක් වගේ කියලා. එයාට ඇති වෙලා තියෙන්නේ
එයාගේ ජීවිතේ ලෙඩ නැතිකම නිසා නිරෝගීකම නිසා ආරෝග්‍ය මදය. ආරෝග්‍ය මදය තියෙන තාක්කල් එයා පින්දහම් කරනවද? ධර්මයට එනවද? ජීවිතය ගැන හිතනවද? අනිත්‍ය සංඥාව වඩනවද? නෑ. එයා කල්පනා කරනවා මේ අපි හොඳට ඉන්නේ තව කල් තියනවා නෝය. ආරෝග්‍ය මදය තියෙන කෙනා පින් කරන්නේ. හැබැයි දවසක ලෙඩ වුණාම තමයි එයාට බය හිතෙන්නේ. ඔයත් දැකලා ඇතිනේ සමහර ලාට බෝධින් වහන්සේලා වටේ පැන් කලා අරගෙන කරකැවෙනවා. ඇයි මොකද කියලා අපම කියන අපේ මහත්තයාට කැන්සර් එකක්. එහෙම නැත්නම් අපේ දරුවන්ට වකුගඩුව අමාරුවක්. මහත්තයා මේ ස්පිරිතාලේ මම මේ ඇවිල්ලා බෝධි පූජා කරනවා. පුළුවන් කාලේ ආවේ නැහැ ගස්ගල් වගේ ඉන්න කාලේ. බැරි වුණාම තමයි ධර්මයේ මතක් වෙන්නේ, බණ මතක් වෙන්නේ, පින් කරන්න ඕනේ කියලා මතක් වෙන්නේ, මැරෙනවා කියලා හිතෙන්නේ ඔක්කොම එහෙමයි. ආරෝග්‍ය මදේ. ඊළඟට තව එකක් තියෙනවා යෞවන මදය. තරුණ කාලේ. අපි මේ ෂෝක් එකට ඉන්නේ නාකි වුණාම බැරිය ඕවා කරන්න. නේද? තරුණ කාලේ මේ කාලේ හොඳට කන්න ඕනේ, බොන්න ඕනේ, ජොලි කරන්න ඕනේ, විනෝද වෙන්න ඕනේ. නාකි වුණාම බැරිය සිල් රකින්න. හැබැයි ඒගොල්ලන්ට මොනවා හරි සිද්ධියකින් තරුණ කාලෙම ජීවිතේ මරණයටපත් වෙන්න සිද්ධ වුණොත් එදාට කල්පනා කරනවා අපරාධය අපි කරගත්ත දෙයක් නෑ. සෙන්ති චාපාති කීනානි පුරාණානි අනුත්තනි බුදුහාඳුර දේශනා කරනවා ඊතලයක් දුන්නට අමුණලා වේගයෙන් ඇදලා නිදහස් කරොත් ඊතලයේ ගිහිල්ලා කැලේ කොහේ හරි වැටිලා කොළරොඩු අතරම දිරලා යන්න පුළුවන්. මොකද ඉලක්කයක් ගත්තේ නැහැ හරියට. ජීවිතෙත් ඔබට ධර්මයේ නැමැති ඉලක්කේ නැති වුණොත් බිමත්නි ඔය ජීවිතේ නැමැති ඊතලය කොහේ හරි කොළගොඩු රොඩක වැටිලා කොහේ හරි දිරලා යන ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. සමහරව ඉන්නවනේ ජීවිතේ කරලා තියෙන්නේ කාලා බීලා නිදියලා පැටව හදලා මැරිලා ගිය එක විතරයි. මනුස්ස ජීවිතයක් ලැබලා වෙන මොකවත් කරලා නැහැ. නිකන් බුද්ධියෙන් හිතන්නකෝ අපි මිනිස්සු වෙලා මනුස්ස ජීවිතයකුත් ලැබලා මෙච්චර හොඳ බුද්ධියක් ලැබලා කාලා බීලා නිදියලා පැටව හදලා මැරිලා ගිය එක විතරක් නම් කළේ අපි බල්ලොයි අතර කිසිම වෙනසක් නෑ. මොකද බල්ලා කරන්නේ ඒ ටික. බල්ලත් කනවා බොනවා පැටව ගහනවා නිදා ගන්නවා මැරෙනවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබපු ඔබට බුදුහාඳුරු දේශනා කරනවා මේ මද ගැන නැවත නැවත යෞවන මදය, ජීවන මදය, ඊළඟට ආරෝග්‍ය මදය මේවා තියනකම් අපි හිතන්නේ මරණය කියන ධර්මතාවය අපිට උරුමයි කියලා. ඊළඟට කියනවා රජතුමනි මරණයෙන් තමයි ජීවිතේ කෙලවර වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. අතරක පින්වත්නි කවුරුත් එකපාරට අතුරුදහන් වෙන්නේ නැහැනේ, වාෂ්ප වෙන්නේ නැහැ. එහෙම අය ගැන අපි වෙන වෙන තැන්වලදී අහලා තියෙනවා. නමුත් බෞද්ධ දර්ශනයට අනුව කවුරුත් පණ පිටින් දිව්‍ය ලෝකවල යන්නේත් නැහැ, පණ පිටින් අපායට යන්නේත් නැහැ. මැරිලා තමයි යන්නේ. මරණයෙන් තමයි මේ ජීවිතේ කෙලවර වෙන්නේ. මොකද සාමාන්‍ය මිනිසෙක් ගත්තාම උපතේදී යාට ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ නැති වෙච්ච දවසනේ අපි මැරුණා කියන්නේ. දැන් ධර්මයේ විස්තර කරනවා මැරෙනවා කියන්නේ මොකද්ද? ආයු උස්මාච විඥාන. ආයුෂයි උෂ්ණත්වයයි විඥානයයි ශරීරයෙන් පහවීම. එතකොට අපි කියනවා මැරෙනවා කියලා. සුගතියකට හෝ දිගතියකට ගමන් කරන්න මැරෙන්නම ඕනේ. ඒ කියන්නේ අපි හැමෝටම අවසානයේ මරණ මංචකයකුත් තියෙනවා. කොහෙදි මැරුණත් කොතෙන්දි මැරුණත් මැරෙන මොහොතක් තියෙනවා. රජතුමනි ඒ නිසා මේ ලෝකේ මිනිස්සු ඔක්කොම ජීවිතය අවසන් කරන්නේ මරණේ. එතනින් පස්සේ යන ජීවිතය ඔබ තීරණය කරගත යුතුයි. හැබැයි ඔබ තීරණය කරන්නේ ඒ ජීවිතේ මරණින් පස්සේ කොහෙද යන්නේ කියන එක ජීවත් වෙන කාලය පුරාවටම ඔබ ගත කරපු ජීවිතය අනුව. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔළුවේ තියෙන්න ඕනේ හැමෝගෙම අපි ජීවිතේ මරණයෙන් කෙලවර කරනවා. ඊළඟ මරණං අනතියාති මරණය ඉක්මවන්න බෑ. මම අර මුලින් සඳහන් කරන්නේ බුදුවරුත් මරණයට මුහුණ දුන්නා නම් පසේ බුදුවරු රහතන් වහන්සේලාත් මුහුණ දෙනවා නම් අපේ මරණය ගැනයි කවර කතාවද? අර මරණානුස්සති භාවනාවේදී පින්වත්නි කියනවා මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතායිද තථා අහම්මරිසාමි මරණම් මම හෙස්සති. මට වැඩිය සැප සම්පත් තියන අය හිතන්නේ නැති වෙලාවක නොහිතු නොපැතු ආකාරයෙන් මරණයට පත් වුණා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටත් මේ ටික වෙනවා නම් මං ගැන කවර කතාද?
එහෙම හිතුවාම අපිට පුළුවන් ධර්මය ගැන හරි ලස්සන ආලෝකයක් ඔළුවට ගන්න. පින්වත්නි මතක තියාගන්න ඕනේ ජීවිතයේ ආයුෂ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අපිට කියනවා මේ ජීවිත පිට්ටනියක් මැද්දේ පත්තු කරපු පහනක් කියලා හිතන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක වෙලාවක භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි පිට්ටනියක් මැද්දේ පහනක් පත්තු කරලා තිබ්බොත් ඒ පහන දැල් වෙන්න අවස්ථාව වැඩිද නිවෙන්න අවස්ථාව වැඩිද? භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි පහන නිවෙන්න පුළුවන්. මොකද පිට්ටනියක් මැද්දේනේ පත්තු කළේ. පහනේ තෙල් ඉවර වෙන්න පුළුවන්, තිරේ ඉවර වෙන්න පුළුවන්, තෙලුයි තිරේ දෙකම ඉවර වෙන්න පුළුවන්. ඊළඟට පින්වත්නි පිට්ටනියේ දුවන කෙනෙක්ගේ කකුලේ වදින්න පුළුවන්, වැස්සක් වැටෙන්න පුළුවන්, සතෙක් පෙරලන්න පුළුවන්. ඒ පාර නිවෙන්න අවස්ථාව වැඩි කිව්වා. බුදුහාඳුරු මොකද්ද කිව්වේ? නුඹලගේ ජීවිතත් පිට්ටනියක් මැද්දේ පත්තු කරපු පහන් වගේ කියලා හිතලා ජීවත් වෙයල්ලා. කොයි මොහොතේද දන්නේ නැහැ. ඒක ඊළඟ මොහොතේද හෙටද ඊළඟ මාසෙද ඊළඟ අවුරුද්දේද කියලා අපිට කියන්න බෑ. දැන් 2024 වර්ෂයේ අපි අගට ඇවිල්ලා. මේ දෙසැම්බර්. ඊළඟ අවුරුද්ද 25 දෙසැම්බර් වෙද්දී අපේ ජීවිතවල මොන වෙනස්කම් වෙලා තියෙයිද? සමහර විට අම්මා නැහැ, සමහර විට තාත්තා නැහැ, සමහර විට අපේ දරුවෝ නැහැ, සමහර විට දෙමව්පියෝ නැහැ, සමහර විට අපි නැහැ. මොන වෙනස්කම් අපිට වෙන්න පුළුවන්ද? මේ 2024 දෙසැම්බර් 2025 දී අපිට මේ විදිහට හම්බ වෙන්නේ නැහැ. ඔකයි ලෝකේ ස්වභාවය. කාටවත් මරණයෙන් පැනලා යන්න බෑ. අදාළ වෙලාවට මේ මායя අපිව අරගෙන යනවා. මායя අපිත් එක්ක එන්න පටන් ගන්න පින්වත්නි අපි ඉපදිච්ච දවසේ. අපි සමහර වෙලාවට ওই මලගෙවල් වලට ගියාම කියනවා අනේ බලන්නකො ඊයේනේ මලේ කියලා. මීට දින කීපයකට පෙර මිය පරලොව ගියේ කියලා ස්වාමීන් වහන්සේලාත් කියනවා. හැබැයි බුදුහාඳුරෝ කියනවා නෑ. මායя උඹලත් එක්ක එන්න පටන් ගත්තේ කවද්ද? උප්පත්තිය සහේ වේදා. මරණං ආගතං සත. අපි ඉපදිච්ච වෙලාවෙම මායя අපේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. මායя කඩුවක් අත්ින් ගත්ත වදකෙක් වගේ අපේ පස්සේ එලවනවා. දැන් බණ කියන මගේ පස්සෙනුත් මායя එලවනවා. බණහන ඔබේ පස්සෙනුත් මේ වෙලාවේ මායя එලවන අවස්ථාවක් නෑ තාම. අවස්ථාවක් ආපු ගමන් පින්වත්නි මායя කොටන්නේ නැද්ද බෙල්ලට? එයාට අවස්ථාව ආපු ගමන් එයා කොටනවා. අපි එතෙන්දි කියනවා එක්කෝ ආවස ඉවර වුණා, එක්කෝ කර්ම ඉවර වුණා. බුදුහාඳුරු කියනවානේ පහන් නිවෙන්න පුළුවන් ක්‍රම තියෙනවා 4ක්. පළවෙනි ක්‍රමේ තමයි සමහර පහන් නිවෙනවා තෙල් තියෙද්දි තිරේ තෙල් තියෙනවා තිරේ ඉවරයි. සමහර පහන් තියෙනවා තිරේ හොඳට තියෙද්දි තෙල් ඉවරයි. සමහර පහන් වල තෙලුයි තිරෙයි දෙකම එකපාර ඉවර වෙනවා. සමහර පහන් වල තෙලුත් හොඳට තියෙනවා තිරෙත් හොඳට තියෙනවා. හැබැයි පහන වෙනත් බාහිර බලපෑමකින් හුලඟින් වගේ නිවිලා යන්න පුළුවන්. අපිටත් මරණයෙන් එහෙමලු. සමහර පහන් තියෙනවා තිරේ හොඳට තියෙද්දි තෙල් ඉවරයි. ඒ කියන්නේ එයාට හොඳට ජීවත් වෙන්න තව අවශ්‍ය තියෙන අපිට පේනවා හොඳ උස මහතයි නිරෝගී ලස්සනට ඉන්නවා. හැබැයි කර්මය හරස් වෙලා. හිටපු ගමන් කියනවා කැන්සර් එකක් කියලා. හිටපු ගමන් බස් එකක් ඔලු උඩින් යනවා. නේද? කර්මය ඉවරයි. අවශ්‍ය තියෙනවා. දැක්කහමත් කියන්න පුළුවන් අනේ ගහක් ගලක් වගේ හිටපු මිනිස්සයානේ කියලා. ඒවට කියනවා පින්වත්නි කම්මක්ඛය මරණ. කර්මය ෂය වීමෙන් සිද්ධ වෙන මරණ. ඊළඟට තියෙන ආයුක්ඛය මරණ. ආයුක්ඛය කියන්නේ තෙල් තියනවා. පින් තියනවා හොඳට. හැබැයි තිරේ ඉවර වෙලා. ඒ කියන්නේ යාගේ ආයුෂ ෂය වෙලා සමහර වෙලාවට මනුස්ස ජීවිතයක් ලැබලා ඒගොල්ලෝ මිනිස්සු අතරම ඉන්නවා පින තියනවා බණත් ඇහෙනවා. හැබැයි ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ නැහැ. මන්ද පෝෂණේ විවිධ ආබාධ ශරීරයට නොයෙක් හිරිහැර ආයුෂ ඉවරයි. ආයුෂ ඉවර වෙලා මරණයටපත් වෙනවා. තව සමහරව ඉන්න උභයක්කය. පිනුත් නැහැ ආයුෂත් නැහැ. තෙලුයි තිරෙයි දෙකම ඉවර. සමහරව ඉන්නවා පිනුත් තියෙනවා ආයුෂත් තියෙනවා හැබැයි මැරෙනවා. බාහිර බලපෑමක් නිසා. ඒගොල්ලෝ හොඳට ඉන්න කාලේ මරණයටපත් වෙනවා හදිසි අනතුරු නිසා මරණයටපත් වෙනවා. ඉතින් මෙහෙම මරණයටපත් වෙන ඕනෑම අවස්ථාවක් අපේ ජීවිතේට එළඹිය හැකියි. ඔය 4න් එකක් අපිටත් කවදා හරි දවසක කොතනදී හෝ එනවා. ඒ අවබෝධය තුළ ඉන්න කිව්වා.
අපේ ඇත්ත දැනගන්න ඕනේ දෙයක් තමයි බුදුවරු හැමතිස්සෙම මැරෙනවා කිය බණ කියලා තියෙන්නේ මිනිසු බය කරන්න නෙමෙයි. දැන් නැත්තම් මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩේ දිරනවායි කියනවා, මැරෙනවායි කියනවා, නැති වෙනවා කියනවා නේද? එතකොට හිතෙන්න පුළුවන් අනේ මේ බුද්ධ ආගමේ අපිට සතුටින් ඉන්න දෙන්නෙම නැද්ද කියලා. එහෙම එකක් නෙමෙයි. මැරෙනවා කිය බණ කියන්නේ මැරෙන බව දැනගෙන සතුටින් ඉන්න. කවදා හරි දවසක අපි මැරෙනවා නම් මරණයට කලින් ඒ මරණයට සූදානම් වෙලා ඉන්න අවස්ථාවක් අපිට ලැබෙන නිසා බුදුහාඳුරෝ කියන උදේ හවස සිහි කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑලු. ඕකට ලස්සන කතාවක් තියෙනවා අපේ බණ පොතේ ධර්මපාල කතාව. මේ ධර්මපාල කතාවේ ඉන්නවා තාත්තයි අම්මයි පුතයි දුවයි. ගෙදර වැඩකාරියෙකුත් ඉන්නවා. පුතා තරුණ කාලේ කසාද බැඳලා ලේලියෙකුත් ගේනවා. දැන් පවුලේ ඔක්කොම 6යි. තාත්තා හැමදාම මේ දරුවන්ට දෙන උපදෙස් තමයි හොඳට කාලා බීලා සතුටින් ඉන්න, පින්දහම් කරන්න, මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න. මරණානුස්සතියම වඩන්න. අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ අද මැරෙන්න පුළුවන්, හෙට මැරෙන්න පුළුවන්. මැරෙන බව දැනගෙන පින්දහම් කරලා සතුටින් ජීවත් වෙන්න. ඕම උපදෙස් දීදී ඉඳලා දවසක් තාත්තයි පුතයි කුඹුරට ගියා වෙමන්නේ. කුඹුරට ගිහිල්ලා තාත්තා පිදුරු එකතු කර දෙනවා පුතාට. පුතා ගිනි ගොඩක් ගහලා ගිනි තියනවා. ටික වෙලාවකින් මේ පිදුරු ගොඩ ඇවිලිලා යද්දී පිදුරු ගොඩට එහා තිබ තුඹසක නාගයෙක්ට මේ රස්නේ දැනිලා එළියට ඇවිල්ලා අර පුතාට දෂ්ට කළා. පුතා කෑ ගහගෙන වැටෙද්දී තාත්තාව දුවගෙන ඇවිල්ලා බැලුවා පුතා සෙම පෙරාගෙන වැටිලා ඉන්නවා. නාඩි අල්ලලා බැලුවා හරියන්නේ නැහැ පුතා මැරිලා. හෘද වස්තු වැඩ කරන්නේත් නැහැ. ශරීරෙම නිල් වෙලා දරදඩු වෙලා කොල්ලා මැරිලා. තාත්තා එහෙම්මම ගහකට හේතු කළා මේ මිනිය. ආයි ගිහිල්ලා කුඹුරේ කොටන්න පටන් ගත්තා. දවල්ටන්ට ඉතින් මරු තාත්තෙක් කියලා. නේද? දැන් අද කාලේ වුණා නම් මොකද වෙන්නේ? අයියෝ මගේ පුතා ඉවරයි කවුරුත් නැද්දෝ කියලා කෑ ගන්නවා. මේ තාත්තා කුඹුරු කොටනවා. කුඹුරු කොටකට ඉඳිද්දි එතනින් මිනිස්සෙක් යනවා පාර දිගේ අඬ ගහලා කියනවා අයිබෝන් අපේ ගෙදෙට්ට පොඩි පණිවිඩයක් කියන්න. මොකක්ද? අපේ නෝනාට කියන්න අද දෙන්නෙක්ට කෑම එපා එක්කෙනෙක්ට ගේන්න කියලා ඔක්කොම ගෙදර වැඩ ඉවර කරලා සුදු ඇඳගෙන කුඹුරට එන්න කියන්න. අර මනුස්සයා ගිහිල්ලා පණිවිඩය කියනවා. දැන් බලන්නකො පණිවිඩය කිව්වෙත් මේ මිනිස්සු කලබල නොවන විදියට. දැන් අද පණිවිඩ කියන ක්‍රමයෙන් මිනිස්සු heart attack ඇදිලා මැරෙනවනේ ගෙදර. එතන එකමල ගියයි පණිවිඩය කිව්වහම ගෙදර තව එකයි. නේද? කිව්වා කලබල වෙන්න එපා කිව්වා. නෝනාට මේ පණිවිඩය කියපු ගමන් නෝනා කල්පනා කරනවා බත් දෙන්නෙක්ට ගේන්නත් එපා කිව්වා. ඊළඟට සුදු ඇඳගෙන කුඹුරට එන්නත් කිව්වා මොකක් හරි කරදරයක් වෙලා ඇති. කමක් නැහැ කියලා ගෙදර වැඩ ටික ඉවර කරා. බිරිඳ තමන්ගේ දියණියවයි ලේලියවයි මෙහෙකාරියවයි සූදානම් කරගෙන සුදු ඇඳගෙන ආවා කැම පාර්සලයකුත් අරගෙන තාත්තා කුඹුරු කොටනවා. අම්මා ඇහුවා මොකද උනේ? බලන්නකො අපේ පුතා මරණයටපත් වුණා. සර්පෙක් දෂ්ට කළා. කොහොද? ආන් අර ගහමුල්ල. අපි දැන් අවසන් කටයුතු කරන්න ඕන. අම්මා කියනවා හොඳයි ඉතින් එයා මැරිලා ඉවරයිනේ. ඔයා ඉස්සෙල්ලා බත් ටික කාලා ඉන්නකො ඔයා ජීවත් වෙන කෙනා. නෑ හිතෙන්න පුළුවන් නේද මරු අම්මා කියලා. නේද? බුදු අම්මෝ මගේ පුතාද කියලා අහලා බත් පාර්සලෙත් පොලේ ගහලා දුවන්න නැතුව අම්මා කියනවා ඔයා ජීවතුන් අතර ඉන්න කෙනා. ඔයා බත් කාලා ඉන්න. ඒක පස්සේ පුළුවන්. ඒ පාර හොඳට බත් ටික කෑවට පස්සේ ස්වාමියා මේ පවුලේ ඔක්කොම එකතු කරලා දර එකතු කරලා දැන් දරසයක් හදලා පුතාගේ මිනිය තිබ්බා උඩින්. පින්වතුනි මං කියවන්නේ පුංචි කාලේ ඉඳන් මේ පින්දහම් කරපු ඇත්තෝ කියලා. ඒ පුතා හොඳට පන්සිල් රැක්ක. නිති පන්සිල් පොහොය අටසිල් රැක්ක පුතෙක්. තරුණ කාලේ මැරුණාට. පුතා මැරලා ගිහිල්ලා ඉපදුනේ දෙදෙව්ලොවට අධිපති සක්‍රයා වෙලා. සක්‍රයා බලනවා කොහෙන්ද මෙහෙට ආවේ? දැන් පහළ වුණේ කොහෙන්දද? දැක්කා මනුස්ස ලෝකේ. තාම මම මැරිලා මගේ මිනියවත් පුච්චලා නැහැ. සක්‍රයා කල්පනා කළා ගෙදර අයගේ ජීවිතය ගැන තියෙන දැක්ම කොහොමද? ධර්මය ගැන තියෙන අවබෝධය කොහොමද කියලා බලන්න. සක්‍රයා මහලු මිනිහගේ වේශයක් මවාගෙන ආවා. හිඟන්නෙක් වගේ. දැන් මේගොල්ලෝ දර එකතු කරලා ආදාහනය කරන්න යනවා. සක්‍රය අහනවා තාත්තා ළඟට ඇවිල්ලා කියන්නේ හිඟන්නෙක් නේ දැන් මහලු මිනිහගේ වේශේ. මොකෙද්ද මේ පුච්චන්න යන්නේ හාවෙද්ද කියලා. ඒ පාර කෙනා නෑ අපේ පුතා.
ඒ පාර කෙනා පවුලට එපා කරපු එකෙක්ද? නෑ අපේ ප්‍රිය පුතා එකම පුතා. ඉතින් ඔය කවුරුත් අඬන්නේ නෑනේ වැළපෙන්නේ නෑනේ. දුක නැද්ද පුතා මැරිච්ච එකට? තාත්තා කියනවා දුකයි. ඉතින් ඇඬුවා කියලා පණ එනවේ. සක්‍රයා කියනවා මට තේරුන්නේ නෑ ඒක. තාත්තා කියනවා සර්පයා හැව ඇතෑරියට පස්සේ බලන්න මේ උපමාවල ලස්සන. සර්පයා හැව ඇතෑරියට පස්සේ ඒ හැව දිරල යනවා. ආයි ඒ හැව සර්පයා හැව ඇතුළට දැම්ම කියලා පණ ගන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවිතයත් එහෙමයි. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරයට විඥානයක් මුල් බැසගත්තාම තමයි මිනිසෙක් කියලා අපි කියන්නේ. විඥානය එළියට ගියාට පස්සේ එතන මිනිසෙක් නෑ. එතන තියෙන්නේ දර කඩක් විතරයි. බුදුබණනේ. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං. බුදුරු කියන්නේ ඒකයි. මේ කයේ තියෙන විඥානය එළියට ගියාට පස්සේ මේක දර කඩක් විතරයි. අද මම දැකලා තියෙනවා සමහර වෙලාවට ජීවත් වෙන තාක්කල් අම්මට සලකන්නේ නැති පුතාලා ඉන්නවා. තාත්තට සලකන්නේ නැති පුතාලා ඉන්නවා. උන් අම්මා තාත්තා මැරුණට පස්සේ තේක්ක පෙට්ටිවල තමයි නිදි කරන්නේ. එම්බාම් එක කරලා හොඳ ආයතන වලින් ලක්ෂ ගණන් නේද? මලමිනිය සරසලා ලයිට් රැල් දාලා බුදු අම්මේ කී කෑ ගහනවා. පෙට්ටිය බදාගෙන තාත්තා බදාගෙන කෑ ගහනවා. බුදුහාඳුර කියන එතන අම්මෙක් නැත. එතන තාත්තේ නැත. අම්මා තාත්තා කියන්න පුළුවන් විඥානේ තියනකම් විතරයි. පණ ටික ගියා කියලා කියන්නේ ඒක නිකන් දර කඩක් විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්ත මේ තාත්තා කියනවා මේ ශරීරයෙන් විඥානේ ගියාට පස්සේ ආයි මේ ශරීරයෙන් ඇති වැඩක් නැහැ. හරියට සර්පයා හැව ඇතැරියා වගේ. සක්‍රයා හිතනවා ඉතින් තාත්තා පිරිමියෙක්නේ දර දඬුයිනේ. ඒ නිසා වෙන්න ඇති කියලා අම්මා ළඟට යනවා. අම්මගෙන් අහනවා පුතා මැරිච්ච එකට දුක නැද්ද? දුකයි. ඉතින් අඬන්නේ නැත්තේ. අඬලා මොකටද මහත්තයෝ? එයා එන එක නවත්තන්නත් මට බැරි වුණා, යන එක නවත්තන්නත් බැරි වුණා. බලන්නකෝ. මිනිස්සෙගේ උපත. මං කියවනේ මුලින්ම උපත කියන්නේ ධර්මතාවයක්, විපත කියන්නේ ධර්මතාවය. දැන් අපි හැමෝම පින්වත්නි මව් කුසට ආවේ අපිට ආරාධනා කරලා එන්න කියලා හේවිසි ගහලා අපිට එන්න කිව්වද? නැහැ. මිනිස්සෙක් ඉපදෙන්න අවශ්‍ය කරන කරුණු කාරණා සම්පූර්ණ වුණා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මව් කුසක උපදින්න අපිට පිනක් තිබ්බා. ওই දෙක විතරයි උනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන කොහොමද දරුවෙක් උපදින්නේ? පළවෙනිම එක මාතා උතුණී හෝති. අම්මා ඍතු තත්ත්වේ ඉන්න ඕනේ. වැඩි වියටපත් වෙලා ඔසප් චක්‍රේ වැඩ කරන ඩිම්බ මෝචනය වෙන කාන්තාවක් වෙන්න ඕනේ අම්මා. මාතා උතුණී හෝති. ඊළඟට මාතා පිතුන්නම් සම්වසතෝ හෝති. එහෙම ඍතු තත්ත්වේ ඉන්න කාන්තාවක් ළඟට ස්වාමියා යන්න ඕනේ. බිරිඳගේ ස්වාමියාගේ එකතු වීමක් සිද්ධ වෙන්න. ඒ දෙන්න එකතු වුණාට පස්සේ ඒ දෙන්නගේ සංසේචිත ක්‍රියාවලියෙන් කලලයක් හැදුනහම තුන්වෙනි එක ගන්ධබ්බෝ පච්චුපන්නෝ හෝති. කලලයකට විඥානයක් මුල් බැස ගන්න ඕනේ. විඥානය කියන්නේ අර පින් තිබ්බ කෙනා ගිහිල්ලා එතෙන්ට මුල් බැසගත්තා. ඒක දරූපත. එතකොට මෙතෙන්දී අම්මා කියනවා එයා මගේ කුසට ආවෙත් මං එන්න කියන්නේ නැතුව. ජාතිය සකස් වුණා. දැන් එයාගේ මරණය වෙලා තියෙන්නේ මං යන්න කියන්නේ නැතුව. ඉතින් මොකටද අහනවා මම අඬලා. එන එක නවත්තන්නත් බැරි නම් ඇඬුවා කියලා යන එක නවතින්නේ නෑ කිව්වා. ඊළඟට නංගිගෙන් ඇහුවා. සක්‍රය ළඟට ගිහිල්ලා නුඹට දුක නැද්ද? දුකයි. අඬන්නේ නැත්තේ. ඇඬුවා කියලා මැරිච්ච අයට පණ එන්නේ නෑ. ඒක ජීවත් වෙලා ඉන්න අයට පීඩාවක්. ජීවත් වෙලා ඉන්න අය කෙට්ටු වෙලා දිරලා විනාශ වෙලා යනවා විතරයි. මොකද ඇත්තට දුක තියෙද්දි පින්වන්දි මොකද වෙන්නේ? නේව නහයති. ධර්මයේ කියනවා නාන්නෙත් නෑලු. න විලිම්පති සුවඳ විලවුම් ගන්නෙත් නෑලු. න බත්තම් බුංජති කණ්ඩ මතක් වෙන්නෙත් නෑලු. කෑවද කියලා මතකත් නෑ. කම්මම් පයෝජෙන්ති න කම්මම් පයෝජෙන්ති. රැකියාවල් කරන්න හිතෙන්නේ ඒගොල්ලෝ කියනවා නේ අමතක වුණා මේ දුකත් එක්ක නේද? දැන් එහෙම බලපුවම ඉතින් අද ගොඩාක් තැන්වල ඇත්ත දුක තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා මල් ශාලාවල මිනී තියනවා. ගෙවල් වල තියන්නෙත් නැහැ. දැන් ගොඩක් වෙලාවට කොහේ හරි පාලරයක මිනිය තියනවා. තියලා අපිට එන්න කියනවා දෙකට හාමුදුරුවන්ට පාන්සකුලෙට. ඒගොල්ලෝ 12:00 විතර වෙද්දි යනවා. කොහෙටද යන්නේ? සැලොන් වලට ගිහිල්ලා හොඳට කොණ්ඩ හදලා, ඇහිබඹ හදලා, මේකප් කරලා
පිරිමි එහෙම සපත්තු දාලා පොලිෂ් කරලා ටයි දාලා හරි නීට් එකට නේද? දැන් බණ පොතේ කියන ඇත්තට දුක තියෙනවා නම් ඕවා එකක්වත් බෑලු. නේව නහයති නාන්න මතක් වෙන්නෙත් නෑලු. කණ්ඩ මතක් වෙන්නෙත් නෑලු. ඒගොල්ලෝ හරි දුකෙන්. ඇත්ත නේද? ඔයත් දැකලා තියෙනවද සැබෑ දුක සහිත තැන්? කොණ්ඩ අවුල් කරගෙන ඇඳන් ඉන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. සමහර වෙලාවට මම දැකලා තියෙනවා තරුණ වයසේදී ස්වාමියා බිරිඳ මැරුණාම දරුවෝ කොහෙද කියලාවත් සිහි කල්පනාවක් නැහැ. ඒගොල්ලෝ අඬන ගමනුත් කියන ළමයා කොහෙද කියලා පොඩ්ඩක් බලන්න කියලා. ඇයි? කරන්නේ මොනවද ඉන්නේ කොහෙද කියන එකවත් එන්නේ ඒ සැබෑ දුකනේ. සැබෑ දුක නැති තැන ව්‍යාජ දුක තියෙන තැන ඒ මොකුත් නැහැ. ඒගොල්ලන්ට කොණ්ඩ ජෙල් කරන්න පුළුවන්. ටයි වල ලස්සන්ට පටියකට ගල් හිර කරන්න පුළුවන්. සපත්තු මේ දාලා බලන්නකො ලස්සනට ඉන්නවා. ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර ඔක්කොම කරලා දෙකට අපි එනකන් ඉන්නව අඬන්න. අපි ආවට පස්සේ තමයි අඬන්නේ. අර එනකම් මොකුත් නැහැ. එන අයව බදා ගන්නවා, එන්න කියනවා, ඉඳ ගන්නවා, සංග්‍රහ කරනවා, සතුටු සාමිච්චි කතා කරනවා, ඊළඟ අවුරුද්දේ කරන වැඩ ගැන කතා කරනවා, පරණ ඒවා ඔක්කොම කියලා දෙකට අපි ආවම අඬනවා. අපි එන්නේ කරන්න ඕනම වැඩේටනේ. ඒ වැඩේ කරන්න දෙන්නේ නැහැ පාන්සුකෝලේ. ඒ වෙලාවට ගහ අඬනවා. අනිත් වෙලාවට hina වෙනවා. මේ නංගි කියනවා අනේ බොරු වැඩ උනේ නැහැ. මගේ හිතේ දුක තියෙනවා කියන එක මන් දන්නවා. හැබැයි බොරුවට ඇඬුවා කියලා අයියට වෙන වාසියක් නැහැ. මට වාසියක් වෙන එක විතරයි. මන් දුක් වෙද්දි මගේ ගෙදර ඉන්න අනිත් අයත් දුක් වෙනවා. ඒ නිසා මං අඬන්නේ නැහැ කිව්වා. දැන් පියජාතික කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි සිටුවරයාගේ එකම පුතා මැරෙනවා. සිටුවරයා කන්නේත් නැතුව ඕම දිරලා විනාශ වෙලා යනවා. බුදුහාඳුරු දවසක් අහනවා සිටුතුමනි මොකද මේ දිරලා ඇදලා පැදලා ගිහිල්ලා සුදු මැලි වෙලා. ඒ පාර කියනවා දන්නේ නැද්ද මගේ එකම පුතා මැරුණානේ. බුදුහාඳුරු මොකක්ද අහන්නේ? ඉතින් හරි පුතානේ මලේ ඔබ නෙමෙයිනේ. නේද පුතා මැරුණා කියලා තාත්තා දිරන්න ඕනේද? නෑ නංගි කියනවා ඒ බොරු වැඩ වලට මං කැමති නෑ මං කැත වෙනවා විරූපී වෙනවා ඒ නිසා මං අඬන්නේ නැහැ කිව්වා. අයියට ඇතිවාසියකුත් නැහැ මට ඇතිවාසියකුත් නැහැ. ඊළඟට පින්වත්නි සක්‍රයා ගියේ තමන්ගේ ගිහි කාලේ බිරිඳ දැන් අලුත බැඳපු ජෝඩුවනේ අහනවා මහත්තයා මැරිච්ච එක ගැන දුකද? දුකයි. ඇයි අඬන්නේ නැත්තේ? එයා කියනවා පුංචි ළමයි පුංචි කාලේ හුරතල් කමට හඳ ඉල්ලා අඬනවා. හඳ මාමා ගෙනත් දෙන්නෝ කිය. කොච්චර කෑ ගහ ඇඬුවත් හඳ ගෙනල්ලා දෙන්න බෑ. අන්තිමට මොකද වෙන්නේ ළමයි? කෑ ගහලා අඬලා බඩගින්නේ බුදියනවා. මටත් වෙන්නේ ওই ටික තමයි. මම මිනිහ බදාගෙන ඇඬුවත් දැන් මෙතන මන් දන්නවා ආයි මගේ මහත්තයව මට හම්බ වෙන්නේ නෑ කියලා. අන්තිමට ඉතුරුනේ කවුද? සේවිකාව. සක්‍රය එයා ළඟට ගිහින් අහනවා නුඹටත් දුකද? ඔව් මටත් දුකයි. මේ ස්වාමියා හරි හොඳයි ගුණවන්තයි. ඉතින් උඹ අඬන්නේ නැත්තේ? සේවිකාව කියනවා මහත්තයෝ මං කරේ කුස්සියේ වැඩනේ. මට පුළුවන් ඉතින් කුස්සියේ වැඩවලින්ම උපමාවක් කියන්න කිව්වා. ඒ පාරකෝ මං කුස්සියේ වැඩ කරද්දි මගේ අතින් මැටි කල බිඳෙනවා. මං ස්වාමි දුවට අහුවෙන්න කලින් ඒ කෑලි එකතු කරලා ආයි කලගෙඩිය හදන්න යනවා. කවදාවත් මට කලගෙඩිය හදන්න බෑ. මට කියන්න තියෙන්නේ මේ ශරීරේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු විසිරුණාට පස්සේ ආයි මේවට පණ දෙන්න බෑ කියලා. සක්‍රය සාදුකාර දුන්නා. සක්‍ර ස්වරූපෙන් පෙනී ඉඳලා කිව්වා මම තමයි මේ මැරිලා ඉන්නේ. මම නුඹේ පුතා දැන් මං සක්‍රයා. නුඹලා හැමදාම පන්සිල් රකින්න ඕනේ. අටසිල් සමාදන් වෙන්න ඕනේ පොහොයට. ඒ විතරක් නෙමෙයි තාත්තගේ උපදේශ ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද්ද තාත්තගේ උපදේශ? මරණානුස්සතියම වඩන්න. බලන්නකො පවුලම මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙච්ච අය. බුදුහාඳුරුවෝ දැන් ඔය කරුණ තුන මරණ ධම්මා මරණ පරියෝසනා මරණං අනතියාති කියලා දේශනා කරාම රජ්ජුරුව එකපාරට කියනවා අච්චරියම් බන්තේ අභූතම් බන්ති. බුදුහාඳුරනේ ආශ්චර්යයි අද්භූතයි. දැන් දුක තුනී වුණා. අඬන්න න්යාවේ ආච්චි අනේ මැරුණා දුකයි කිය. ඔය බණ ටික හරි ෂෝක් කිව්වා. ඔබ වහන්සේ හරි ලස්සනට කිව්වා. මරණය කියන්නේ වගේ දෙයක් තමයි. මරණය ධර්මතාවය. මරණයෙන් ජීවිතේ කෙලවර වෙනවා. අපිට මරණය ඉක්මවන්න බෑ. සූදානම් වෙන එක තමයි වටින එක. බුදුහාඳුරුව අවසාන වශයෙන් කියනවා ඒව මේතම් මහරජා ඒව මේතම් මහරජා ඒක එහෙම තමයි. දෙක වෙනසක් නෑ. සියලු සත්වයෝ මරණං අනතීතාති. මරණය ඉක්මවාගෙන යන්න
බැරි ස්වභාවේ නොන ලස්සන උපමාවක් කියන. යානිකානිච කුම්භකාර භාජනානි රජතුමනි තියෙනවා මැටිවලින් හදපු භාජන. ආමකානිචේව පක්කානිචේව. ඒවා අමුවෙන්ඩත් පුළුවන් පුළුස්සලා හොඳට වේලිලා තියෙන්ටත් පුළුවන්. සබ්භානිතානි බේදන ධම්මානි බේදන පරියෝසානි බේදනං අනතීතාති. ඒ හැම දෙයක්ම කවදහරි දවසක බිඳිලා යනවා. ඒ මැටි භාජන ඔක්කොගෙම අවසානය බිඳීම. නේ මැටි භාජන එහෙම ඔය ඇත්තෝ අවුරුදු ගණන් පරික්ෂා කළත් ඒවා කවදහරි බිඳිලා යනවා අන්තිමට වළංකටු තමයි. මරණං අනතිය ඇති ඒවටත් කවදාවත් බිඳීමෙන් ගැලවෙන්න බෑ. ජීවිතයත් එහෙමයි. මරණයෙන් කෙලවර වෙනවා. එහෙනම් මැටි කල තමයි අපි. බණ කියන මමත් මැටි කල. බණ අහන ඔබත් මැටි කල කවදා හරි දවසක බිඳෙනවාමයි. ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන්න. කොන්න ලස්සන ගාථාවකුත් කිව්වා. සබ්බේ සත්තා මරිසන්ති රජතුමනි සියලු සත්වයෝ මැරෙනවා මරණන්තංහි ජීවිතා. මේ ජීවිතේ මරණය කෙලවර කරගෙන තියෙනවා. යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපකා. පින් පව් අනුව පව්කම් තියෙන ඇත්තෝ නිරයට යනවා, පින්කම් තියෙන ඇත්තෝ සුගතියට යනවා. නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාංච සුගති. තස්මා කරෙය්‍ය කල්යාණං නිච්ඡං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. එනිසා පරලොවට හිත දෑරැස් කරන්න. හැමතිස්සෙම මම මැරෙන කෙනෙක් යන තැනට දෙයක් කරගත යුතුයි. ඒ අවබෝධයෙන් පින්ම කරන්න පින් සියලු සත්වයන්ට පරලොව හිත කර දේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔය තමයි අය්‍යකා සූත්‍රය. එනිසා ජීවිතය යථා ස්වභාවය තේරුම් අරගෙන මේ සසර දුක අවබෝධ කරගෙන ඒ දුකින් අත මිදෙන්න මේ අහපු දේශනාවත් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අපි අනුමෝදන් කරගත් සියලු පින් දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා ඔයත් සියලුම දෙනා දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් අද පින්කමේ දායකත්වය සම්පූර්ණ කරන මාළඹේ ගොඩැල්ල වත්තපාරි පදිංචි පින්වත් ඩොරින් සමරවික්‍රම මෑණියන්, අංජන සෙනවිරත්න මහත්මයා, අප්සරා සෙනවිරත්න මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා බලාපොරොත්තු වෙන පරිදි රට වෙනුවෙන් දිවිපිදු පොලිස් පරීක්ෂක කේ.එම්. රාජා සෙනවිරත්න බණ්ඩාර මැතිතුමන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගම්පල තුන්දෙනිය ගණේගොඩ ගෙදර පදිංචිව සිටි කේ.එම්. හීන් බණ්ඩා මහත්මයාට, ලොරෙන්සු හේවාවැල්ලගේ මහත්මියට, ගම්පල තුන්දෙනිය කේ.එම්. හීන් මැණිකේ බේබියා මෙනවියට, ඒ වගේම කෝට්ටේ බැද්දගාන පදිංචිව සිටි ව්‍යාපාරික දාවිත් වත්තු හේවා මැතිතුමන්ට, සුමනා බේසිංහ මැතිනියට, අම්බලන්තට දෙහිගහලන්ද පදිංචිව සිටි ව්‍යාපාරික සනී මෙන්ඩිස් කුමාරසිංහ මහත්මයාට, සීදුව ලලිත් ගැමුණු කල්‍යාණ්ද සොයිසා, ඒ වගේම ජෙස්මින් පද්මශ්‍රීද සොයිසා ඒ අයට මේ පින් අනුමෝදන් වේවා. මාතර පාතේගම ලලිතා මහත්මිය ඇතුළු මේ පවුල් නමින් වර්ග පරම්පරාගතව මිය පරලොව ගිය අම්තා ඥාති වර්ගයා වෙත්නම් ඒ සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා. බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත දරණගම කුසල ධම්ම නායක මහා ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත්, ඒ වගේම රට වෙනුවෙන් ජීවිත පූජා කළ උත්තම රණවිරුවන්ටත් මේ පින් අත් වේවා. ඔබ නමින් මිය පරලොව ගිය ඇත්තන්ටත්, බණ ඇසූ ඔබ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් එකසේ මේ පින් හේතු වේවා. ඔවුන්ට මේ පින් ඇසේවා, දැනේවා, පින දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා, දුකින් අත මිදේවා, සැප ලබා ගනීවා, නුදුරු භවයක මමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙයි. අවසාන වශයෙන් රැස් කරගත් සියලු පින්
අද මේ උතුම් ධර්ම දේශනාවේ දායක මූලික කාරක භාවයට පත්වන මාළඹේ ගොඩැල්ලවත්ත පාර පදිංචි පින්වත් ඩොරින් සමරවික්‍රම මෑණියන්, අංජන සෙනවිරත්න වැඩිමහල් පුතණුවන්, අප්සරා සෙනවිරත්න දියණිය ප්‍රධාන ඒ පවුල්වල සියලුම දෙනාටත් බෑනාවරු, ලේලිවරු, මුණුපුරු මිනිපිරියන් ඇතුළු මේ පින්කමට අත දුන්න, හිත දුන්න, ආවග්‍ය දැක බලා සතුටු වුණ, වචනයකින් හෝ උපකාර කළ සැමටත්, විශේෂයෙන් ඇමරිකාවේ පදිංචි අංජන සෙනවිරත්න, මනෝජා සෙනවිරත්න, ඇමරිකාවේ පදිංචි ශෙහාන් විජේසිංහ, හෝකන්දර නිරෝෂන් හාඩ්වෙයාර අධිපති උදේශාන්ත වත්තු හේවා, දිස්නා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට, මරදාන විශ්‍රාමික මහබැංකු කළමනාකරු විජේරත්න ගුණවර්ධන මැතිතුමන්, ලිනෝරා කුමාරසිංහ මැතිනිය, එවැගේම බැද්දගාන කෝට්ටේ පදිංචි පාලිත විජේරත්න ප්‍රියන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, කොස්වත්ත බත්තර මුල්ල පදිංචි දමිත සහ සේපාලිකා ඇතුළු ඒ පවුල්වල සියලුම දෙනා, මේ පින්කමට සහ සම්බන්ධ වූ සියලු දෙනාටත්, ඩොරින් සමරවික්‍රම මැතිනිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත්, බණ ඇසූ ලක්වාසී ලෝවාසී පින්වත් ඔබ සැම සියලු දෙනාටත් මේ පින හේතු වේවා, වාසනාව වේවා. ඔබ සැම නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික මානසික පීඩා දුරු වේවා, කරන කියන කටයුතු සඵල වේවා, මෙලොව පරලොව යහපත් වේවා. අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මේ පින හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප හැම දෙනා වෙත මහත් වූ මෙත් සිතින් නිමාවට පත්වන්නට යෙදුන බෞද්ධ රූපවාහිනී දායකත්ව සද්ධර්ම දේශනාව පවත්වා වදාළ වත්තල වැලිකඩ මුල්ල ශ්‍රී අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති පූජනීය අවසරයි අපට නම සිහිපත් කරන්නට කැලණියේ ශාසන වංශ පින්වත් ස්වාමින් වහන්සේට තවත් බොහෝ කාලයක් නිදුකින් නිරෝගී වැඩ හිටවෙන්න ලෝක ශාසනික මෙහෙවරෙහි වැඩ වඩන්නට පහසු විහරණ සැලසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් දේශනාව නිමාවට පත්වනවා. ඔබට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි.